SNFT TV තුලින් අද ඔබ අපි රැගෙන යන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙන ගැටබරු රජමහා විහාරය නැරඹීමටයි. මේ ගැටබරු රජමහා විහාරයට යන්න තියෙන පිවිසුම් මාර්ගය ඉදිරිපිට තමයි අපි සිටින්නේ. මේ ගාල්ල අකුරැස්ස මේ පැත්තට දෙනියාය ප්‍රධාන මාර්ගයේ තමයි අපි රැඳී සිටින්නේ. අපි මෙතනින් එහාට යන්න ඕන කිලෝමීටර් 2ක් පමණ යන්න ඕන උඩ මුදුනට යන්න. මොරවත් කොරයට ඓතිහාසික වටිනාකමක් දුන්නු මෙම ගැටබරු රජමහා විහාරය නැරඹීමට ඔබටත් අපි ආරාධනා කරනවා SNFT TV තුලින් ඔබත් එන්න අපි සමග යන්න. එහෙනම් අපි යමු බලන්න ඓතිහාසික වටිනාකමක් තියෙන ගැටබරු රජමහා විහාරය නැරඹීමට. එන්න අපිත් සමග. අපි මේ යන්නේ ගැටබරු රජමහා විහාරයේ උඩමළුවට. එහෙනම් එන්න යාළුවනේ. ගිහින් බලමු. ඔව්. කිලෝමීටර් 1.90ට අපි දැන් ලං වුණා. එහෙනම් තව අපිට එකක් වගේ තමයි උඩට ගමන් කරන්න තියෙන්නේ උඩමළුවට යන්න. අපි ගිහින් බලමු යාළුවනේ එහෙනම්. සුන්දරත්වය අතින් ගත්තන් ඉතාම අලංකාර පරිසරයක් තුලින් තමයි යන්නේ. අපි වාහනේ ගියත් පයින් යන්නත් පුළුවන්. විඩාවක් කියලා කිසිවක් දැනෙන්නේ නැහැ. කියන සෞම්‍ය දේශගුණෙත් එක්ක ඇඟට දැනෙන සිසිලසත් එක්ක අපි ගමන් කරනවා ගැටබරු රජමහා විහාරයේ උඩමළුවට. ඔව් අපි පැමිණියේ ඓතිහාසික වශයෙන් වටිනාකමක් තියෙන ගැටබරු රජමහා විහාරයේ උඩමළුවට. අපි එහෙනම් ගිහිල්ලා බලමු SNFT TV තුලින් ඔබට ගැටබරු රජමහා විහාරයේ තියෙන ඓතිහාසික වටිනාකමත් එක්ක හඳුන්වා දීමකුත් එක්ක අපි ගිහිල්ලා බලමු උඩට. නිවන සොයාගෙන සරණ සසර ඕ යාළුවනේ. එහෙනම් අපි උඩමළුවට ගිහිල්ලා බලමු. එන්න බලන්න අපිත් එක්ක. ඔබ දන්නවද යාළුවනේ? අපි මේ යන්නේ ගැටබරු රජමහා විහාරයේ උඩමළුව. මේ ගැටබරු රජමහා විහාරයේ තියෙන ඓතිහාසික පුදබිම මොරවක් කෝරළයට ඓතිහාසික වටිනාකමක් තියෙනවා. මේ ලෙන් විහාරය කියන දේ සොයාගෙන තියෙන්නේ 1834. 1834 තමයි මුලින්ම මේ ගැටබරුව කියන නාමය හොයාගෙන තියෙන්නේ. එතනින් එහාට අතීතය ඔබට කියන්න. අපි කෙමින් උඩට ගිහින් බලමු අතීතය ගැන විග්‍රහ කරලා. පිවිසුම් මාර්ගයෙන් මුලින්ම එනකොට අපිට දිස්සන්නේ ධාතු මන්දිරය. අපි එහෙනම් මගේ යාළුවනේ ධාතු මන්දිරයට ගිහින් බලමු. දකුණු ලකට මොරවක් කෝරළයට අභිමානයක් ගෙන දෙන ගැටබරු රජමහා විහාරයේ මේ තමයි ධාතු මන්දිරය. ධාතු මන්දිරය මෑත කාලෙකින් ඉදිරිච්ච දෙයක් තමයි. ඒත් බලන්න මේ කැටයම් වල අලංකාරය, නිර්මාණශීලී භාවය, ඒ පෞරාණික බව රැක ගන්න පුළුවන් විදියට වගේ නිර්මාණය වෙලා තියෙනවා. ඔබත් බලන්න, එන්න බලන්න ධාතු මන්දිරය ඇතුළ නරඹන්න. බුදු බණ පාදයක් නොමැත අසන්නට ඉපිදමිමි කාල මෙන් සයුරේ. මේ අපි රැඳී ඉන්නේ ධාතු මන්දිරය තුලයි. අලංකාරය විදාපාන විදියට සියලු දේ සකස් කරලා තියෙනවා. අපි සියලු දෙනාට ආරාධනා කරනවා පැමිණෙන්න
ඓතිහාසික වටිනාකමක් තියෙන ගැටබරු රජමහා විහාරය නැරඹීමට ගිමන නිවාලං නිවන සොයාගෙන සරණ සසර සයුරේ තුන්ලොව සත අභියසට වඩිනු මෙන් ලෝතුර බුදු සමිතේ වඩින් බුදු සමිතේ ගිමන නිවාලං නිවන සොයාගෙන සරණ සසර සයුරේ තුන්ලොව සත ඓතිහාසික වටිනාකමක් තියෙන ගැටබරු රජමහා විහාරයේ අපි ඉහළට යන ගමන් තමයි ඉන්නේ. පියගැට පෙළෙන් නැගීගෙන අපි ඉහළට ගිහින් බලමු. අපිට මේ අනතුරු අපිට බලන්න ඉදිරිපත් කරන්න වෙන්නේ ගැටබරු රජමහා විහාරයේ බෝධි ප්‍රාකාරය. අපි බෝධි ප්‍රාකාරයට ළඟා වෙන ගමන් තමයි ඉන්නේ. අපි උඩහට ගිහින් බලමු ඒ සුන්දරත්වය. වරද වැරදි බව නොදැන දෙවිතිතා මනුලෝ පාපෙහි ගිලෙනු පෙනේ නැත නැගේ නලලට අපි මේ ළඟා වෙන්නේ බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න තමයි. අපි එහෙනම් ගිහිල්ලා බලමු බෝධීන් වහන්සේ ගාවට. අපි දැන් සිටින්නේ ගැටබරු රජමහා විහාරයේ බෝධීන් වහන්සේ අභියසයි. බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන තවත් අපි විස්තර කොහොමද කියලා අවට බලමු. මේ තැන නිර්මාණය වෙන්නේ මෑත කාලේ. නවග්‍රහ අපල සඳහා නවග්‍රහ දේවාලය කියන එක ඉදිවන්නේ ගැටබරු රජමහා විහාරයට මෑත කාලේම. මේකෙත් තියෙන පුද පූජා දෙවියන් සඳහා තියෙන ගෞරවය භක්තිය පිළිඹු වෙන එක තැනක් තමයි ගැටබරු රජමහා විහාරයේ නවග්‍රහ දේවාලය. ඔබට දැක බලා ගන්න අපි ඉඩ අවස්ථාව ලබා දෙනවා නවග්‍රහ දේවාලය. ගිමන නිවාලං නිවන සොයාගෙන සරණ සසර බෝධීන් වහන්සේ ඉදිරිපිටම තියෙනවා වැඩ හිඳින මාලිගාව. මේ ඔබට දිස්වන්නේ ගැටබරු රජමහා විහාරයේ වැඩ හිඳින මාලිගාව. අවසරයි අපිට උඩට යන්න. වැඩ හිඳින මාලිගාවෙන් ඉහළට අපි තවත් නැගගෙන යනකොට අපිට අපේ දකුණු පසෙන් අපිට දිස්සන්න තියෙනවා පෞරාණික මල් දෝවන පොකුණ. මේ ඔබට දිස්සන්නේ ගැටබරු රජමහා විහාරයේ පෞරාණික මල් දෝවනය. එයත් ඔබට නරඹන්න කියලා ආරාධනා කරනවා. වරද වැරදි බව නොදැන දෙවිතිතා මනුලෝ පාපෙහි ගිලෙනු පෙනේ නැත නැගේ නලලට අපි මේ
විඳින්න තියෙන්නේ මම ඔයාලට මීට පෙරත් කිව්වා මේ ගල්ලෙන් තුලට තමයි අපි දැන් දිවිසිලා තියෙන්නේ. මේ අතීතය කිව්වොත් ගැටබරු රජමහා විහාරස්ථානයත් එක්ක මේ අතීතය දිව යනවා 1834ට. 1834ට දිව යනකොට අපි බලමු මෙතනින් එහාට මේ අතීතය කොයිතරම් දුරට සරල සාධාරණ කරන්න පුළුවන්ද කියලා. ඔයාලට මම මුලදිත් කිව්වා මේ ගල්ලෙන ඉතිහාසයට යනවා කියලා. මොකද 1834 තමයි එලියස් හාමි කියන කෙනෙක් තමයි මේ ගල්ලෙන හොයාගෙන තියෙන්නේ. ගල්ලෙන හොයාගෙන ගල්ලෙනක් විදියට හදලා හාමුදුරු කෙනෙක් වැඩ හිඳවන්න ඉස්සෙල්ලම මූලික වෙලා තියෙන්නේ 1834. එතකොට මේ ගල්ලෙන හදාගත්ත කියලා පුරාණයේ කතාවක් යනවා. දඩයක්කාරයෙක් ඇවිල්ලා තියෙනවා සතෙක්ගේ පස්සේ එලවගෙන. ඒ එලවගෙන එනකොට ඒ සතා රිංගලා තියෙන්නේ මෙන්න මේ ගල්ලෙනට කියලා පුරාණයේ සඳහන් වෙනවා. ඒ ගල්ලෙනට රිංගපු වෙලාවේ හොයාගෙන තියෙනවා. ඊට පස්සේ ඒ ගල්ලෙනට සතා හොයාගෙන එනකොට මේ ඇතුලේ පේන බුදු පිළිම වහන්සේ දැකලා තියෙනවා. එතනින් පස්සේ තමයි මේක නැවත නැවත පැවතීගෙන ඇවිල්ලා තියෙන්නේ. 1834 තමයි මුලින්ම මෙතෙන්ට හාමුදුරු කෙනෙක් වඩම්මවලා වැඳ හිංසා කරලා තියෙන්නේ. අපි එහෙනම් ඇතුළට ගිහින් බලමු. මේ ඔබට දිස්වන්නේ ගැටබරු දෙවි හාමුදුරුවෝ වැඩ හිඳින ගල්ලෙන කුටියයි. දැන්ට පූජාවල් කියන්න බැතිමතුන්ගේ පහසුව සඳහා පහළ මාලිගාවක් ඉදි කරලා තියෙනවා. නමුත් මේක තමයි ගැටබරු දෙවි හාමුදුරුවන්ගේ වැඩ හිඳින මාලිගය. ඇත්තෙන්ම මේ දේවාලය ගැන ඔයාලට විස්තරයක් දුන්නොත් කියන්න වෙනවා. හොඳ නරක දෙකටම තියෙනවා. සෙත් පූජාවල් බැතිමතුන්ගේ මතයක් තියෙනවා. දෙවි හාමුදුරුවෝ වැරැද්දකට එනවා දෙවි හාමුදුරුවන්ගෙන් වැරදිකාරයාට දඬුවම් දෙන්න. ඒ වගේම දෙයක් ඉල්ලුවොත් ලැබෙනවා කියලා අනිවාර්යෙන් විශ්වාසයක් තියෙනවා. දැඩි භක්තියකින් තමයි මේ තැනට එන්නේ. ඒ එනකොට අපි ඔයාලකින් ඉල්ලා සිටිනවා එන්න ඕන සුදු ඇඳගෙන පුළුවන් තරම් විනීතව. මොකද මොනවා හරි අකපදයක් සිද්ධ වුණොත් ගැටබරු දෙවි හාමුදුරුවෝ දඬුවම් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ වගේම තමයි රජය මගෙන් ගැසට් කළා රාජ්‍ය උත්සවයක් බවට පත් කරලා තියෙන මේක 1988. 1988 තමයි ගැටබරු රජමහා විහාරස්ථානයේ රන්දෝලි රාජ්‍ය උත්සවයක් බවට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න සලස්වලා තියෙනවා. දැනට ගැටබරු රජමහා විහාරස්ථානයේ ලොකු හාමුදුරන් වශයෙන් වැඩ ඉන්නේ ආචාර්ය පූජ්‍යපාද ආචාර්ය කිරින්දි ආනන්ද ලොකු හාමුදුරුවෝ. විහාරාධිපති වශයෙන් වැඩ ඉන්නවා. ඔබ අභියස අප හිඳිනු කෙනේ ගිමුන නිවාලන් නිවන සොයාගෙන සරණ සසර සයුරි තුන්ලෝ සත අභියසට වඩිනු ලෝතුරු බුදු සමීතේ. ගැටබරු රජමහා විහාරස්ථානයේ 1834 ඉඳලා ගැටබරු රජමහා විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති සංඝපරපුර නම් වශයෙන් කිව්වොත් පූජ්‍ය වීරසිංහ කන්දේ සුමංගල ස්වාමීන් වහන්සේ, පූජ්‍ය සියඹලාගොඩ ධම්මරත්න ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මොරවක පියරත්න ස්වාමීන් වහන්සේ, පූජ්‍ය රොටුඹ සරණම්පාල ස්වාමීන් වහන්සේ, පූජ්‍ය රොටුඹ ශ්‍රී රත්නපාල ස්වාමීන් වහන්සේ, පූජ්‍ය දම්පාල සුමනතිස්ස ස්වාමීන් වහන්සේ ගැටබරුවේ රජමහා විහාරස්ථානයේ ලොකු හාමුදුරුවන් වශයෙන් වැඩ හිඳින්නේ පූජ්‍යපාද ආචාර්ය කිරින්දි ආනන්ද ලොකු හාමුදුරුවෝ. මෙන්න මේ ආකාරයටයි
ගැටබරු රජමහා විහාරස්ථානයේ 1434 ඉඳලා මේ වෙනකොට සංඝ පරපුර. අපි මේ දැන් රැඳී සිටින්නේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිටයි. ගල්ලෙන් විහාරයත් එක්ක අපි උඩට නැගීගෙන එනකොට අපිට මොන ගැනවන ලස්සන සුන්දර ප්‍රදේශෙකුත් එක්ක මෑත කාලේ නෙමෙයි ඉදි වුණු ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඔබට දැක බලා ගන්න ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඔව් ශෛලමය බුදු පිළිම වහන්සේ නරඹලා අපි මෙතනින් යන්නේ චෛත්‍ය රාජාන වහන්සේ වැඳ පුදා ගන්න. ඒ අතරේ මටත් වුණා ගාන පොඩ්ඩක් නාටක යන්න. ඓතිහාසික ගැටබරු රජමහා විහාරස්ථානයේ අවසාන කෙළවර මුදුනටම ඇවිල්ලා තියෙනවා. මේ අපි ඇවිල්ලා තියෙන චෛත්‍ය රාජාන වහන්සේ වැඳ පුදා ගන්න. මා වියස ඔබ හිඳින දැනේ බුදු බණ පාදයක් නොමැත අසන්නට ඉපිදමිමි කාල මෙන් සයුරේ. ඔබට දැන් මේ දිස්වන්නේ ඉස්සෙල්ලා මෙම ස්ථානය මුලින්ම ආරම්භ කරේ 2009. 2009 තොইল මඩුවක් හැටියට තමයි මෙම ස්ථානය පිහිටවන්නේ. ඊට පසු කාලේ එනම කොරෝනාත් එක්ක බැතිමතුන්ගේ පහසුව සඳහා මේව දේව ශාන්ති කර්ම කිරීම සඳහා මෙම ස්ථානය දැන් ප්‍රයෝජනට ගන්නවා. උඩහා ඉඩකඩ සීමිත බැවින් දැන් මෙම ස්ථානයේ බැතිමතුන්ට පහසුව සඳහා සියලු දේ මේ ස්ථානයේ පූජා උපකාර දක්වනවා. අභියසට වඩිනු මෙන් ලෝතුරු බුදු සමිතේ වඩින් බුදු සමිතේ. ගිමන නිවාලන් නිවන සොයාගෙන සරණ. ඔබට ලස්සන දෙයක් ගෙනත් දුන්න SNFT TV channel එක. SNFT TV SNFT channel Facebook page එක follow කරන්න, like කරන්න, comment කරන්න, subscribe කරන්න. හැමදාමත් අපිත් එක්ක ඉන්න අපි SNFT TV